ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා NHP LK YouTube channel එකට. ඉතින් ඕන කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවද. ඉතින් මාස 3-4කට කලින් වීඩියෝ එකක් දාලා තියෙන්නේ මං හිතන්නේ. ඉතින් එක්සෑම් එකකට ඉර වෙලා හිටියා සහ තව පොඩි වැඩ ටිකක් යන හින්දා තමයි වීඩියෝ දාගන්න වෙලාවක් තිබ්බේ නැත්තේ. ඉතින් දවසක් කර දවසක් හෝ දවසකට එකපාරක් කර වීඩියෝස් අද ඉඳන් ඉස්සරහට වැටෙනවා. ඒ හින්දා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ අලුත්ම iPhone 16e එක ගැන. ඉතින් වැඩි කතා නොකර NHP LK YouTube channel එක subscribe කරගෙනම අපි යන් අද වීඩියෝ එක iPhone 16e එක ගැන එනම් 16e එක ගැන කතා කරන්න වීඩියෝ එකට යන්න. ඉතින් අපි build and design එක ගැන කතා කරොත් glass වලින් හදපු black එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට aluminium frame එකක් ඉස්සරහා glass front එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකට nano sim එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එක eSIM එකක් දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට IP68 dust resistant and water resistant පාසුකම ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ Apple Pay පාසුකමත් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. build එක ගැන කතා කරොත් හුරු බුහුරි පොඩි build එකක් තියෙන්නේ ලස්සනට ඒක හදාගෙන තියෙනවා. cute phone එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් පොඩි phone එකක්. සාමාන්‍යයෙන් ඔයගලන්ට SC2 එකට වඩා ටිකක් ලොකු phone එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ඔයගලන්ට අතේ තියානේදී කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. comfortable විදියට ඔයාලට මේක use කරන්න පුළුවන්. ඉතින් build එක ගැන කතා කරොත් ඇත්තටම Apple ලගේ හැම phone එකකම වගේ build quality ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් දැන් අපි display එක පැත්තට ආවොත් මේක අපිට බලා ගන්න පුළුවන් Super Retina XDR OLED HDR10 පහසුකම තියෙන 800 nits වෙනකන් brightness එකක් තියෙන. ඒ වගේම peak brightness එක 1200 nits වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අඟල් 6.1ක display එකක් තමයි ඔයගලන්ට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේක ගොඩක්ම හොඳ මට්ටමක display එකක්. ඉතින් display quality ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. social media යන්න හැම දෙයකටම වගේ මේ display එක ඇත්තටම ඔයගලන්ට sharpness එකට details ඔක්කොම බලා ගන්න පුළුවන්. ගොඩක් smoothness එකේ තියෙන ගොඩක් හොඳ display එකක් තියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම Apple ලගේ display හැම එකක්ම හොඳයිනේ. ඉතින් මේ display එකත් ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක display එකක්. දැන් අපි මේකේ OS එක ගැන කතා කරොත් iOS 18.4 තමයි මේකේ බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේකේ chipset එක. එහෙම නැත්නම් මේකේ performance එක ගැන කතා කරොත් chipset එක Apple A18 කියන chipset එක බලා ගන්න පුළුවන් 3 nanometer chipset එකක්. ඒ වගේම CPU එක බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම GPU එක අපිට Apple GPU එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 4-core graphics තියෙන GPU එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට අපිට SD card එකක් plug කරන්න බෑ. ඒ වගේම internal storage and RAM වලට ආවොත් මෙහෙම 8GB RAM එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි storage category 3කට වෙනස් වෙනවා. ඒ තමයි 128GB සහ 256GB සහ 512 කියන GB කියන category වලට මේක බලා ගන්න පුළුවන්. category 3ක් ඔයාලට කැමති category එකකින් ගන්න පුළුවන්. ඉතින් Apple A18 කියන chipset එක ගොඩක් powerful chipset එකක්. ඉතින් මේ chipset එකත් එක්ක කිසිම lag එකකින් තොරව හැම වැඩක්ම කරගන්න පුළුවන්. ඉතින් Apple වල performance එක දන්න කට්ටිය දන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව ultra smoothness එකේ ඔයගලන්ට වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේකේ කැමරාව ගැන කතා කරොත් 48 megapixel main කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම dual LED support කරන. ඒ වගේම ඔයගලන්ට 4K 60 fps වලින් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම 1080p 240 fps වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. මේකේ බැටරි එක ගැන කතා කරොත් lithium ion 4005ක mAh බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් බැටරි එක normal use කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට බැටරි එක ගැන ඇත්තටම මේ වගේ ස්මාර්ට්ෆෝන් එකකට මේ performance එකත් එක්ක බැටරි ගොඩක් ඉක්මනට බහින්න ඉඩ තියෙනවා. දවසක් විතර ඇද ගන්න පොඩ්ඩක් අමාරු වෙයි ඔයාලා high end use කරනවා නම්. ඉතින් අවුලක් නැහැ. බැටරිය use කරගන්න පුළුවන් මට්ටමක බැටරියක් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා.